ඔන්න අපි දෙන්න යන්න යන්නේ. යනවා කිව්වට ඉතින් කොහෙද යන්නේ කියලා වල තාම දන්නේ නැහැ. ඉන්ටින්ට කියන්න. පොඩ්ඩක් ඉන්නකෝ ඊට කලින් මේ ලියකෙවිලි ටික හරියට සකස් කරගන්න එපේ. ලියකෙවිලි නම් ඉතින් ආයෙ බය වෙන්න දෙයක් නැහැ. ගානට සකස් කරලා දුන්නා මේ අයියා. අම්මෝ ඉතින් සිරික්කිය. ඔන්න මේ සැරේ අපි දෙන්න තනියෙන් නෙවෙයි ගියේ. අපිත් එක්ක නඩයක්ම ගියා හොඳේ. මේ ඉන්නේ අපේ නඩේ. කතාවෙන් තව ඩිංගින් ෆ්ලයිට් එක මිස් වෙනවා. මාත් ඉතින් වීඩියෝ කර කර හිටියා මේ. අපේ නඩේ කට්ටිය ඔක්කොම ආව නේද? මේ අපේ නඩේ කට්ටියකෝ. යස් අපේ උන්ටත් වීඩියෝ කරනවා. ඔයා වීඩියෝ කරනවද කරන්න. ඒ අපි ගුවන් යානෙට නැග්ගා. වෙනද වගේම ඉතින් මුන් දාදත් වින්ඩෝ සීට් එක ඉල්ල ගත්තා. කසාද බැලුව අපිට මං හිතන්නේ වින්ඩෝ සීට් එක කැප නැහැ. ඉඳපන්කෝ මං ඊළඟ සැරේ බුක් කරන්න සීට් පෙළිය මැද. මේ ඔයාලා හිතන්නේ අපි දෙන්න කොහෙද යන්නේ කියලා. කියන්න බලන්න. මේ රට නම් මාත් මේ පළවෙනි වතාවට යන්නේ. යන්කෝ ගිහිල්ලාම කියන්නම් කොහෙද ගියේ කියලා. අපේ බබා මාර ලස්සන දර්ශනයක් නේ. වින්ඩෝ සීට් එක මට දෙන්න බැරිදානේ. ඔන්න අපි එයාපෝට් එකෙන් බැස්සා. ඔය පිටිපස්සෙන් ඉන්නේ අපේ නඩේ හොඳද? අපේ නඩේ දක්කගෙන යන නඩේ ගුරා තමයි මම කට්ටියෙන්ට පැත්ත ගාමම හිටින් මං කට්ටියට වොෂ් රූම් එක පෙන්නුවා. කට්ටියම අතවෙනි වොෂ් රූම් එක ගාවින්න හොඳේ. වොෂ් රූම් එකේ හිටිය යමන්. අනේ අම්මේ කට්ටියගේ උනන්දුව බලන්න එපා. බෑග් මල් උස්සගෙන ජීවිතේට මල්ලා කරන් යන්නේ ගෑණි මේ මලු දෙකක් මාරගෙන. ඉතින් නඩේ ගුරා හැටියට මම මගේ වගකීම හරියට මිස්ට් කරා. කට්ටියම බඩු ටික අරගෙන ගානට වෑන් එකට පටව ගත්තා. ඇත්තටම කියනවනම් වෑන් එකක් වගේ මේක සංගීත පෙට්ටියක් වගේ. අපි වෑන් එකේ අයියව ටෝක් කරලා සිංහල සින්දුවකුත් දාගත්තා. මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු හොටෙල් එක. යන්කෝ බලන්න ඒකත්. අඩේ මේ හොටලේ මාර ලස්සනයිනේ බබා. යන් ඇතුළට යන්න ටක් ගාලා. ඉතින් අපි හොටලේට චෙකින් වෙලා මම නඩේ ගුරා හැටියට කට්ටියගේ પાස්පෝර්ට් ටිකත් ගානට බෙදලා දුන්නේ. අඩේ මරු වැඩේ මේක ඉස්කෝලේ මොනිටරය වගේ. පන්ති නායකයාත් මේ පොත් එහෙම බෙදලා දෙන්නේ මේ විදිහටනේ. ළමයි ඔයාලගේ පොට්පත් ටික හරියට ගන්න බබා මේ අපි හෝටල් කාමරේට යන්නේ. ඉතින් රූම් එක පෙන්නන ගමන් මම කියන්නම් අපි මේ මැලේසියා ගෲප් ටුවර් එක ආවේ Blue Peak Travel Agency එකත් එක්ක. ඉතින් අපේ ටුවර් එකේ හැමදේම ස්මූත් විදියට arrange කරලා දුන්නට thank you. ඉතින් අපි ඉස්සරහට මැලේසියා vlogs එකකින් හම්බෙමු. Okay, that's it. Bye.